දැක්ක පෞද්ගලික කාලේ මැතිවරණ වේදිකාවේ තමන්ගේ දුක විකුණගෙන බොහොම නැති බැරිකම් කියාගෙන අපිට දරුවන්ට ටියුෂන් වලට සල්ලි දෙන්න විදිහක් නැහැ අපිට කන්න විදිහක් නැහැ එහෙම කියපු මැති ඇමතුරු විශාල පිරිසකට එකපාරට මේ 2022 පස්සේ මුදල් ලැබිලා තියෙනවා ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මේ මැති ඇමතුරු මොන ප්‍රශ්න වුණත් ඒ තමන්ගේ තොරතුරු ඉදිරිපත් කරලා ප්‍රකාශ කරලා තියෙනවා ඉතින් ඒ ගැන අපි මේ ඒ අයට ස්තුතිවන්ත වෙනවා නමුත් මම හිතන්නේ හොඳ විගණනයක් අවශ්‍ය වෙනවා මොකද ඔය පනත එන්න කලින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් අපෙන් ඉල්ලීමක් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තමන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න කියලා ඔවුන්ගේ වෙබ් අඩවියට ඔවුන්ගේ වෙබ් අඩවිය මේ පක්ෂයෙන් මමයි මට මතක විදිහට දැනට තියෙන්නේ තාරක බාලසූරිය මන්ත්‍රීතුමයි සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමයි පබ්ලිෂ් කරා අපි 13 දෙනෙක් ආණ්ඩු පක්ෂ 13 දෙනෙක් අපි පබ්ලිෂ් කරලා තියෙනවා ඉතින් මේක තමයි වෙන්න ඕන මොකද හේතුව මේ ඇත්තටම මෙතුමන්ලා දෙන්න නෙමෙයි නමුත් යම් කිසි පිරිසක් ඉන්නවා මිනිස්සු මේ වෙලාවේ තමයි ප්‍රශ්නකාරී විදිහට ඒ අය ප්‍රශ්න කරන්න කටයුතු කරන ඒක නිසා මම හිතන්නේ ඒව ඉදිරියේදී කවුරු හරි කෙනෙකුට සැකසහිතනම් පුළුවන් අල්ලස් දූෂණ කරලා නෑ අපි කරන්න ඕනේ නැද අල්ලස් කොමිසමේ නීති ආධිපත්‍ය හොඳට දැන් ඇත්තට මේ ආණ්ඩුව යටතේ හැමතෙම පොදුවේ ස්වාධීන නීති ක්‍රියාත්මක වෙනවනේ දැන් පක්ෂ එක්කෙනෙක්ගේ ක්‍රිප්ටෝකරන්සි 3000 වෙලාවකට දැන් කූඩුවේ දාලානේ ඒ වගේ මම හිතන්නේ ඒව ගැන ප්‍රශ්න කරන්නේ මොකද ස්වාධීන වැඩ කරන අල්ලස් කොමසාරිස් ජෙනරාල් කෙනෙක් ඉන්නවා එතුමා ඉතාමත් හොඳ සංවේදී කෙනෙක් හොඳ මහාධිකරණ විනිශ්චයකාරතුමෙක් එක එක ඇමතිවරු මේ වෙලාවේ කරනේවා ඔක්කොම හොදන්න යන්න එපා ඊට පස්සේ ඔබතුමාලාගේ දේශපාලන අනාගතෙත් නැති වෙලා යනවා නිකන් තේරුම් නැතුව රෙදි හොදන්න ගිහිල්ලා ඒක නිසා මම ඒකම මම මේ අවසාන තප්පර කීවෙදි කියන්නම් මේ ඥානක මන්ත්‍රීතුමා කිව්වා අගමැතිතුමියගේ ප්‍රකාශය අනුව ඩොලර් මිලියන 250යි කියලා අපේ මාපල්ගම මන්ත්‍රීතුමා කිව්වා ඩොලර් මිලියන 607යි කියලා දැන් අවම වශයෙන් රිසර්ව්ස් තියෙන්න ඕන මේ අවුරුදු දෙසැම්බර් 31 වෙනකොට 7.2ක් අවම වශයෙන් 8යි කියලා කොට 7.2ක් ඒතකොට දැන් 6.1 නම් මේ මාසෙකට ඩොලර් මිලියන 250 ගානේ ඩොලර් බිලියන 1.1ක් එකතු වෙන්න ඕනේ. ඉතින් අපි මේ ප්‍රාර්ථනා අපි එහෙම කුහක නැහැ. අපි අර බුරම්පිමාවල අමුඩ ගහගෙන ඉල්ලුවා මේ කඩාකප්පල් කරන බලාපොරොත්තුවක් නැහැ. අපි කියන්නේ ආර්ථික ඉතාමත් අභියෝගාත්මකයි. මම දැක්ක මොකක් කරේ දෙරණ ප්‍රෝග්‍රෑම් එකකට මේ මහාචාර්යවරි මොකද අතුකෝරල මහාචාර්යතුමාත් ඇවිල්ලා කියනවා ඉතාමත්ම අභියෝගාත්මකයි කියලා මේ ඉදිරි කාලයේ මේ සංචිත පවත්වාගෙන යෑම. ඉතින් මම හිතන්නේ මේ අභියෝගය ආණ්ඩුවට තියෙනවා. ඒක නිසා ඒක මොන විදිහටද අපනයන ආදායමෙන් එනවාද FDI දැන් 607යි කියන තව FDI 1 බිලියන් එනවාද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙන ඒක නිසා මම හිතන්නේ එහෙම ලොකු ප්‍රශ්නාර්ථයක් අභියෝගයක් මේ විශේෂ පත්‍රයේ අවසානයේ තියෙනවා